අද දිනේ අපි දැක්කා බටලන්ද කොමිසම පාර්ලිමේන්තු සභාගත කරනවා. ඒ වගේම අල් ජසීරා එක මෙතන අපි පැහැදිලිව දැක්කා මේ තිර පිටපත කවුද නිර්මාණය කළේ කියලා. එතකොට මේ නිර්මාණයත් එක්ක සම්බන්ධ දෙයක් තමයි මේ බටලන්ද වාර්තාව. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තිර පිටපත සාදන්නත් ඒ වගේම දමිළ යුරෝපයේ ඉන්න කොටි හිතවාදී දමිළ ඩයස්පෝරාවෙන් තමයි මේ සියල්ලම සිද්ධ වුණේ. මොකද මට වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න. මට හැකියාවක් තියෙනවා. මොකද 89 ඛේදවාචකයට ගොදුරු වෙච්ච පුද්ගලයෙක් තමයි මම. එතකොට මාව හමුදා අත්අඩංගුවට ගන්නකොට ඒ අත්අඩංගුවට ගත ඒම තමයි විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයාවත් ගත්තේ. ඒක ලොකු කතන්දරයක් තියෙනවා. මොකද කවුරු හරි නොදන්නවා නම් ඇවිල්ලා එන්න මාත් එක්ක කතා කරන්න මේ සියල්ලම කියන්න. එතකොට මේක මේ දැන් අද මේ ලඳ බොළඳ අලුත් 80න් පස්සේ ඉපදිච්ච ලදරුවෝ වගේ කතා කරනවා මොකද්ද මේ පහුගිය කාලේ තියෙන කතන්දරය මොකද්ද කියලා. මොකද මේකේ වෙන්නේ අවසානයේ මේක යම්කිසි අවසානයක් වෙනවා මේකට එපිට. මොකද රටට බරපතල ඛේද වාචකයක් උදා වෙනවා ඉදිරියේදී. අපිට ප්‍රශ්නයක් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ දැන් අපේ රට පහුගිය 2022 දී රට බේරගත්ත පුද්ගලයා. 2022 දී නැත්තම් අද මේ රට ලිබියාවක් සිරියාවක් වගේ වෙලා. ඒක ඇමරිකාවුනුත් කියලා තිබුණා. මේකේ පිටිපස්සේ කවුද හිටියේ කියලා. අපි මේවා අපේ පොත්වල සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම 2022 අරගලයේ තමයි මේ දමිළ ඩයස්පෝරාවගේ තිබ්බ ගේමක් තමයි 2022 අරගලය. ඉතින් මේක කවුරුන් නොදන්නව නෙවෙයි. ඉතින් ඒක තහවුරු කළා ඇමරිකාවේ ට්‍රම්ප් මහත්තයා. ඉතින් ඒක අපි මේ පොත්වල සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන දැන් 89 කතන්දරයට අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් යමුකෝ. මොකද 89 කතන්දරේ අපි දැක්ක දැන් මගේ මේ පොත්වල මම ලියලා තියෙනවා මේ බලරංගනය කියන එක පොතේ මම මේක ලියලා තියෙනවා මේ සියල්ලම ලියලා තියෙනවා. මේකේ මම ලියලා තියෙනවා මෙහෙම කතන්දරයක්. මේගොල්ලෝ මේවා ඇත්ත තිත්ත වෙන්න පුළුවන්. මේක මම 2006 මේ පොත දැම්මේ. මේ 2006 තමයි මේ පොත එලි දැක්කුවේ. මේක ලියලා තියෙනවා මෙම ලියන මමද ඒ වකවානුව තුළ හමුදා අත්අඩංගුවට පත්විය. ජනතා විමුක්තිය පෙරමුණේ ඩී.එම්. ආනන්ද මහතාට රෝහණ විජේවීරගේ නමාතන පෙන්වීමට සිදුවිය. මෙකී කාල සීමාවේදී අත්අඩංගුවට පත් වූ විශාල ප්‍රමාණයක් එනම් 95% පමණ අද වනවිට ජීවිතුන් අතර නැත. විශ්වවිද්‍යාල සිසුන් භික්ෂූන් ගමේ තරුණ කොටස් විශාල ලෙස ඝාතනය විය. මේක සත්‍ය මම ලියලා තියෙන්නේ සත්‍ය. හරි මේ වදකාකාර දුබිනා කියලා මම ලියලත් නැහැ. එසේ මේ කාල තුලදී ප්‍රදේශ ගණනක වදකාකාරද තිබුණේ. විශේෂ විහිදුම් ඒකකය සහ නිල නොලත් කහබලල් හමුදා සංවිධානයේ මේ සඳහා දැඩි දායකත්වයක් ලබා දී තිබුණි. අවසානයේ රෝහණ විජේවීර සොයුරා ඝාතනය විය. ඒ භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ LTT සංවිධානයට ප්‍රබල ලෙස එකතු වී තිබුණි. LTT සංවිධානයේ බලලුන් ලවා කොස්සට බාවා ගත්ත. අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජයග්‍රහණය කළේ. හෙතනම නිරන්තරයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම් පිළිබඳ අවධානයෙන් පසුවිය. මේ 2006 මම මේක එළි දැක්ුවේ මේ පොත 2006. දැන් මේ ආණ්ඩුවක් එනවා කියලා මම දන්නේ නැහැ. මේ තියෙන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ විසින් මේක දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අපි හිටියේ. මොකද අපි තරුණයි මාපි කසාද බඳලා හිටියේ නේ. අපිත් ඒ වෙලාවේ නොමග ගියා. අපි පස්සේ මට තේරුම් ගත්තේ මොකද්ද මේකේ ඇතුළාන්තය කියලා. අපි නොමග ගියා. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ විසින් ක්‍රියාන්විත ගණනාවක් දියත් කොට කරනු ලැබීය. පොලිසිය වලට පහර දීම. ආයුධ පැහැර ගැනීම. වැලිකඩ බන්ධනාගාරයට පහර දී රැඳවියම් මුදා ගැනීම. මන්ත්‍රීවරුන් සහ ස්වාමීන් වහන්සේලා ඝාතනය කිරීම. පනාගොඩ යුද හමුදා කරුණට පහර දීම. සහ රාජ්‍ය දේපල විනාශ කිරීම ඇතුළු ක්‍රියාකාරකම් නිසා රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී තිබුණි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල විශ්ව බල මණ්ඩලය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ඉතා සමීප ප්‍රබල දායකත්වයක් දුනි. මේ වාර්තාව ගෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. කාටවත් දඬුවම් දෙන්න. වැරදි කරොත් ඕන මිනිහෙකුට දඬුවම්. මොකද ස්වභාව ධර්මයක් දඬුවම් දෙනවා. වැරදි කරොත් ස්වභාව ධර්මයක් දඬුවම් දෙනවා. ඒ වගේ මේ සම්බන්ධයෙන් මම තව මේ උගත්තා පාඩම් කොමිසම් සභාවට කිව්වා. රනිල් මහත්තයාට කවදාක්වත් මේ රටේ මැතිවරණයකින් ජයග්‍රහණය කරන්න ඉඩ දෙන්නේ නැහැ LTT සංවිධානය. ඕක තමයි ඇත්ත. කවුරු හරි කියනවා LTT සංවිධානය නැහැ කියලා. ජාත්‍යන්තර LTT සංවිධානයේ තියෙනවා. ඒකේ ප්‍රධානියා තමයි ඒක අන්ඔෆිෂියල් තියෙන්නේ ඒකේ ප්‍රධානියා තමයි රුද්‍ර කුමාර් කියන අය.
කමන්නේ දැන් අපි මේ රට වෙනුවෙන් කතා කරන්නේ කොයි වෙලාවෙ මාව මරලා දායිද කියලා කියන්න බෑ ප්‍රේමදාස මහත්තයා LTT සංවිධානය තිබ්බ අවි පිළිබඳත් ආයුධ පිළිබඳත් හොයන්න ඕන ආයුධ LTT සංවිධානය ආයුධ ලොරි ගණන් ඇරියා මම මේ ලියලා තියෙනවා මේකේ මේවා එනම් මේවත් හොයන්න ඕන මේ බටලන්ද කොමසමත් එක්ක මේවා වහාම සොයන්න ඕන අත්‍යවශ්‍යයි එතකොට කොහොමද මේ රට පාවා දුන්නේ LTT එකට මේ දේශපාලඥයෝ රට පාවා දුන්නා LTT එකට ඒ නිසා වගකීමෙන් කියන්නේ මොකද රනිල් මහත්තයාට කවදාක්වත් එන්න හම්බෙන්නේ නැහැ මොකද එයා තමයි LTT එක දෙකට කැඩුවේ මම අදත් කියනවා යුද්ධ දින්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා නෙවෙයි රනිල් වික්‍රමසිංහ කියලා එතකොට ඒ කැඩීමේ ප්‍රතිඵලය තමයි මේ අපේ රටේ ජනතාවට මහින්ද මහත්තයාට උනා යුද්ධය කරන්න ඒ අවකාශය ලැබුණේ මොකද කරුණා තමයි LTT සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා සිංහල තරුණියන් දශක 4ක් පුරා ලක්ෂයක් පමණ දීපුදා ඇත හෙට දිනේ ඊළඟ වෙඩියේ මාවත සකසන්නේ කවුද ඒ නිසා සියල්ලම ඕනනම් අපි ඉදිරියේදී මම සැලසුම් කරනවා මේක මේ කාගවත් කොන්ත්‍රාත්යක් රනිල් මාගත්තාගේ කොන්ත්‍රාත්යක් නෙවෙයි මම මේ සියල්ලම ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරලා ට්‍රම්ප් මහත්තයාට මේක පොත් දෙකක් මම එයා දිනන්න ඉස්සෙල්ලා මම මේක එතුමාට ලැබෙන සලසලා තියෙනවා ඒ නිසා මම ඉදිරියේදී මම සැලසුම් කරනවා මේ කාගවත් කොන්ත්‍රාත් නෙවෙයි ඉදිරියේදී මානව හිමිකම් කොමිසමට ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්න එතකොට බලා ගන්න පුළුවන් 89 කේද වාචකත් මොකද මේක එන්නේ කරිකිලා 2009 මේ රට ආරක්ෂා කරන්න අපිත් දායකත්වය දෙනවා එක එක්කෙනාගේ මාධ්‍ය ආයතන ඇතම් මාධ්‍ය ආයතන වලට අහුවෙන්න එපා කියලාත් මම ජනාධිපතිවරයාගෙන් වගකීමෙන් ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයා කොන්ද පණ තියාගෙන වැඩ කරන්න අපිත් ඔබතුමාට උදව් කරන්න සූදානම් ඕනම වෙලාවක මේක අපිට පසුකාලීනව තමයි තියෙන්නේ මමත් අපිත් ඒ දවස්වල රට මොකද අපේ මම තමයි ජීවිතුන් අතර ඉන්න එකම පුද්ගලයා රෝණ විජේවීරව මිය ගිය ආකාරය පිළිබඳ දන්න පුද්ගලයා කොහෙන්ද ගෙනිච්චේ ඒක මම ප්‍රසිද්ධිය කියන්න මම සූදානම් නැහැ. එහෙම කියන එක එතුමාට කරන අගෞරවයක්. මම එතුමාට ගොඩක් සලකනවා රෝණ විජය සහෝදරයාට. මොකද මෙතන විවිධ කණ්ඩායම් මිට බෙදිලා ඒ විවිධ කණ්ඩායම් වලින් තමයි මේ දේවල් කරේ. ඒ නිසා කවුරු හරි ආනවා නම් මේ සියල්ලම මම පවසන්න සූදානම්. මොකද මේ ඔක්කොම මම ලිඛිතව සටහන් කරලා තියෙනවා. නමුත් අපි දකිනවා මේක කරන්නේ රනිල් මහත්තයාට විරුද්ධව නෙවෙයි. මේක අපේ රටට විරුද්ධව. ඒ නිසා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා දෙවරක් හිතන්න ඒක ජනාධිපතිතුමාගේත් වගකීම තමයි දෙවරක් හිතන එක මාධ්‍ය ආයතන කීපයක් ඕන විදියට නම් රට පාලනය කරන්න ගොත් රට විනාශ වෙනවා කියලා මම ඉල්ලීමකුත් කරනවා